ආයිබෝවන් ආවින්ද ලොකු පලිහක්කාර YouTube channel එකෙන් ගේන තවත් වීඩියෝ එකක් එක්ක ඔයාලා එකතු වෙන්නේ. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ O level විද්‍යාව පොතේන ආහාර මාර්ගයේ ආශ්‍රිත රෝග පිළිබඳ. අපි වීඩියෝ එක පටන් ගමු. ආහාර මාර්ගයේ ආශ්‍රිත රෝග ගත්තහම ආහාර මාර්ගයේ ආශ්‍රිත ප්‍රධාන රෝග දෙකක් තියෙනවා. පළවෙනි රෝගය තමයි ગેස්ට්‍රයිටිස්. දෙවෙනි රෝගය තමයි මලබද්ධය. මේ රෝග දෙකම ආහාර මාර්ගයේ ආශ්‍රිතව හටගන්න රෝග දෙකක්. අපි අද මේ රෝග දෙක ගැනම කතා කරමු. මුල්ම රෝගය තමයි ગેස්ට්‍රයිටිස් කියන්නේ මොකද්ද? විවිධ හේතු සාධක නිසා ආමාශයික ග්‍රන්ථි උත්තේජනය විවිධ හේතු සාධක නිසා ආමාශයික ග්‍රන්ථි උත්තේජනය වීම. විවිධ හේතු සාධක නිසා ආමාශයික ග්‍රන්ථි උත්තේජනය වී අධික ලෙස HCl ස්‍රාවය වී ශ්ලේෂ්මලකයට හානි සිදුවේ. විවිධ හේතු සාධක නිසා ආමාශයික ග්‍රන්ථි උත්තේජනය වී අධික ලෙස HCl ස්‍රාවය වී ශ්ලේෂ්මලයට හානි සිදුවීම. ආමාශයේ ප්‍රදාහ තත්ත්වයක් ඇතිවීම අපි කියනවා ગેස්ට්‍රයිටිස්. ආහාර මාර්ගය ගත්තහම ආහාර මාර්ගය ආශ්‍රිතව ප්‍රධාන රෝග දෙකක් හටගන්නවා. පළවෙනි එක ગેස්ට්‍රයිටිස්, දෙවෙනි එක මලබද්ධය. අපි දැන් කතා කරන්නේ ગેස්ට්‍රයිටිස් ගැන. ગેස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද? විවිධ හේතු සාධක නිසා ආමාශයික ග්‍රන්ථි උත්තේජනය වෙනවා. විවිධ හේතු සාධක නිසා අපි හේතු ගැන කතා කරමු. විවිධ හේතු සාධක නිසා ආමාශයික ග්‍රන්ථි ආමාශයේ තියෙන ග්‍රන්ථි උත්තේජනය වෙලා අධික ලෙස HCl ස්‍රාවය වෙනවා. ශ්ලේෂ්මලයට හානි සිදුවී ආමාශයේ තියෙන ශ්ලේෂ්මලයන්ට හානි සිදුවේ. ආමාශයේ ප්‍රදාහ තත්ත්වයක් ඇති වීම. ආමාශයේ තුවාල තියෙන පෙප්ටික් අල්සර්ස් ආමාශයේ ප්‍රදාහ තත්ත්වයක් ඇතිවීම තමයි ગેස්ට්‍රයිටිස් කියන්නේ. හරි. මොනවද මේ විවිධ හේතු සාධක? මොනවද මේ විවිධ හේතු සාධක?
පළවෙනි හේතු සාධකය තමයි નિયમિત වේලාවට ආහාර නොගැනීම. નિયમિત වේලාවට ආහාර නොගැනීම. අපි හරි වේලාවට ආහාර ගත්තේ නැත්නම් ગેස්ට්‍රයිටිස් හැදෙනවා. ગેස්ට්‍රයිටිස් හැදෙනවා. දෙවෙනි හේතු සාධකය මද්යසාර භාවිතය. ඇල්කොහොල් නිසා ગેස්ට්‍රයිටිස් හැදෙනවා. තුන්වෙනි එක NSAID ඖෂධ භාවිතය. NSAID ඖෂධ භාවිතය. ඇස්ප්‍රින්, ඩික්ලෝ, බ්‍රූෆන් ඒවා තමයි NSAID ඖෂධ. විශේෂයෙන් ඇස්ප්‍රින් ગેස්ට්‍රික් හැදෙනවා. ඊළඟට මානසික ආතතිය විකුකල යම් ප්‍රශ්නයක් නිසා ආතතියෙන් පෙළෙනවා නම් මානසික ආතතිය නිසා ગેස්ට්‍රයිටිස් හැදෙනවා. මානසික ආතතිය. ඊළඟ හෙලිකොබැක්ටර් පයිලෝරි බැක්ටීරියාව මගින් සිදුවන ආසාදන. හෙලිකොබැක්ටර් පයිලෝරි බැක්ටීරියාව. ඒ බැක්ටීරියාව මගින් සිදුවන ආසාදන නිසා ગેස්ට්‍රයිටිස් හැදෙනවා. හෙලිකොබැක්ටර් පයිලෝරි බැක්ටීරියාව මගින් සිදුවන ආසාදන. කොහොමද අපි මේ ગેස්ට්‍රයිටිස් වළක්වගන්නේ? කොහොමද? පළවෙනිම දේ નિયમિત වේලාවට කෑම ගන්නවා. નિયમિત වේලාවට ආහාර ගැනීම. નિયમિત වේලාවට කෑම ගත්තොත් ગેස්ට්‍රයිටිස් හැදෙනවා. මද්යසාර නොගැනීම. මද්යසාර භාවිතය නැති කරන්න ඕනේ. NSAID ඖෂධ නොගැනීම. ඖෂධ පුළුවන් තරම් අඩු කරන්න ඕනේ ගන්න එක. තේ, කෝපි, කාබන් ඩයොක්සයිඩ් දිය වූ පාන වර්ග නොගැනීම. මේවා කරාම තමයි ગેස්ට්‍රයිටිස් හැදෙන්නේ නැත්තේ. පුළුවන් තරම් මං කියපු වළක්ව ගැනීමේ ක්‍රම අනුගමනය කරන්න ඕනේ. හරි. දෙවැනි රෝගය තමයි මලබද්ධය. 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 මල පහ කිරීමේදී ගුද මාර්ගයේ ඇතිවන අපහසුතාවය. මල පහ කිරීමේදී ගුද මාර්ගයේ ඇතිවන අධික අපහසුතාවය සහ මල පහ කිරීමේ අපහසුතාවය. මල පහ කිරීමේදී ගුද මාර්ගයේ ඇතිවන අධික අපහසුතාවය සහ මල පහ කිරීමේ අපහසුතාවය. මලබද්ධය. ගුද මාර්ගය අපි කියනවා රෙක්ටම්. pain of rectum. ගුද මාර්ගයේ තියෙන අපහසුතාවය. මල පහ කිරීමේදී ගුද මාර්ගයේ තියෙන අධික අපහසුතාවය සහ මල පහ කිරීමේ අපහසුතාවය. මලබද්ධය. මලබද්ධය හැදෙන්නේ කොහොමද? මල පහ දිගු වේලාවක් ගුද මාර්ගයේ පැවතීම හේතුවෙන් ජලය වැඩි ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය වී මල ද්‍රව්‍ය ඝනභාවයට පත්වීම නිසා තමයි මලබද්ධය ඇති වෙන්නේ. මල පහ දිගු වෙලාව මල පහ ගොඩක් වෙලා ආහාර මාර්ගයේ පැවතීම හේතුවෙන් ජලය වැඩි ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය වී ඝනභාවයට පත්වීම නිසා තමයි මේ මල පහ කිරීමේ අපහසුතාවය නැත්නම් මලබද්ධය ඇති වෙන්නේ. මල පහ කිරීමේ අපහසුතාවය මලබද්ධය. කොහොමද මේ මලබද්ධය අපි වළක්වගන්නේ? નિયમિત වේලාවට අවශ්‍යතාවය ආවම අපි මල පහ කරන්න ඕනේ. ඒක කල් දාන්න ඕනේ නැහැ. ඊළඟට තන්තු බහුල ආහාර ගන්න ඕනේ. ෆයිබර්ස් තියෙන ආහාර ගන්න ඕනේ. ෆයිබර්ස් වල පොලිසැකරයිඩ් තියෙනවා. ජීර්ණය කිරීමට අපහසු පොලිසැකරයිඩ්. ඒ හේතුව නිසා අපිට මලබද්ධය වළක්ව ගන්න පුළුවන්. හරි. ආහාර මාර්ගය ආශ්‍රිත රෝග විද්‍යා පෙළපොතේ ප්‍රධාන රෝග දෙකක් තියෙනවා. ગેස්ට්‍රයිටිස්, මලබද්ධය. මේ රෝග දෙක ගැන තමයි අද අපි කතා කරේ. දෙයක් කියන්න ඕනේ. ඔය කට්ටියට අපහසු අමාරු පාඩම් තියෙනවා. විශේෂයෙන් විද්‍යාව පෙළපොතේ පහලින් කමෙන්ට් කරන්න. මේ පාඩම් අපි ඉක්මනින් ගේනවා. හරි, එහෙනම් හැමෝටම ජය.